ගොඩක් අය දන්නේ නැති වැනිලා මල පරාගණය කරන හැටි අපි දැන් බලමු. මුලින්ම අපි මේ මලේ මෙන්න මේ කොටස ඉවත් කරගන්න එක කරන්න ඕනේ. මෙන්න මෙතන තමයි රේණු තියෙන්නේ. මේ කලංකයේ මෙන්න මේ බාධකයේ තියෙන මේ මෙතන තියෙන පොඩි බාධකය. අන්න ඒ බාධකය මෙහෙම ඉරටින් උඩට උස්සලා මෙන්න මේ තියෙන රේණු කොටස මෙතනට තියලා තද කරන්න ඕනේ. හොඳින් තද කරන්න ඕනේ. කැඩිලා වෙන් වෙන්නේ නැති වෙන්න. තද කරාට පස්සේ තමයි මේක පරාගණය සිද්ධ වෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. මේ ඔන්න හොඳටම මෙන්න මේ කොටස කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ වගේ හොඳට තද වෙන්න ඕනේ. මේ මගේ අතින් එක්ක අතපස් වීමක් ඊයේ පරාගණය කරන්න බැරි වුණා. ඒ මල දැන් වේලිලා ගිහින් තියෙන්නේ. දැන් මේක හැලෙනවා. අනිවාර්යෙන් පරාගණය වුණා නම් මේ මල හැලෙන්නේ නැහැ. මෙහෙම දිගට කරලක් විදියට හැදෙනවා. මම ඔයාලට පෙන්නන්නම් පරාගණය වෙච්ච මල් වලින් කරල් හැදිලා තියෙන විදිහ. ඔයාලා දැනගන්න ඕනේ තව දෙයක් තමයි දැන් මෙතන අපි මල් කියමු 15ක් තියෙනවා කියලා. ඔය 15න් අඩුම තරමේ ඒ කියන්නේ මේ උඩට තියෙන මල් මේ මූලිකව හොඳට තියෙන මල් අනිවාර්යෙන් 15න් 10ක් 12ක් වගේ තමයි අපි අනිවාර්යෙන්ම පරාගණය කරන්නේ. සම්පූර්ණ මල් පොකුරම් පරාගණය කරන්නේ නැහැ. මොකද පෝෂණය අඩු වෙන නිසා. මේ හොඳින් ඔයාලට කරල මේ ලොකුවට හොඳට මහතර ගන්න ඕන නම් අඩුම මල් 15ක් තියෙනවා නම් 12ක් 10ක් වගේ තමයි අපි පරාගණය කරගන්න ඕනේ. දැන් අපි බලමු වැනිලා මලක් පරාගණය වෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න කොහොමද කියලා. හරිද? දැන් මේ තියෙන මම අද දවසේ පරාගණය කරපු මල් දෙකක්. හරිද? මේ තියෙන්නේ මම කලින් පරාගණය කරපු මල්. ඔයාලට පේනවා ඇති මේ මල හැලිලා නැහැ. මේ තමයි දැන් මේ කරල තමයි මේ හැදෙන්නේ. මේ තියෙන කරල. ඒ කියන්නේ මේ මල හැලුනොත් මේ කියන්න තියෙන්නේ පරාගණය වෙලා නැහැ කියන එක. දැන් මේ මල හැලිලා නැහැ කියන්නේ මෙතන හොඳට පරාගණය සිද්ධ වෙලා. මම ඔයාලට පෙන්නන්නම් පරාගණය සිද්ධ වෙලා නැති මල් නටු කීපයක්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පරාගණය වෙලා නැති මල් නටු. ඒ කියන්නේ මල. මෙතන තිබිච්ච මල හැලිලා තියෙන. ඒ කියන්නේ මෙහෙම මේක යන්නේ මට මේක මේ මග ඇරිලා පරාගණය කරන්න බැරි වෙනවා. හරිද? මේ තියෙන පරාගණය වෙලා නැහැ. ඉතින් මෙතන මල හැලිලා. මේ මල හැලිලා නැහැ කියන්නේ හොඳින් පරාගණය සිද්ධ වෙනවා. ඔයාලට මේ බලා ගන්න තියෙන එකම දේ තමයි හොඳින්ම පරාගණය සිද්ධ වෙලා නම් අනිවාර්යෙන් මල හැලෙන්නේ නැහැ. ඒ ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේ මල් හැදෙන කාලෙට හොඳට කාබනික පොහොර ටිකක් දාලා හොඳට මේ වැල පෝෂණය කරන්න. එතකොට තමයි මේ කරල් හොඳට සාරවත්ව පිරිපුන්ව හැදෙන්නේ. ඔයාලට මෙතන මින් බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන මේ පොහොර හිම දාලා තියෙන වෙනම මේ හදලා තියෙන මේ විදිහට ඔයාලට පුළුවන් පොහොර හිම දාලා වැල මේව කරන්න. ඇත්තම කිව්වොත් මේ වැල මේ හදිස්සියේ දැන් අපි කුණු ගොඩක් පත්තු කරලා ඒක ගිනි අරගෙන වැලට ඇවිල්ලා තියෙනවා. වැල පිච්චිලා තියෙන්නේ. පිච්චිලා තියෙන වැලේ තමයි දැන් ඔන්න මල් හැදිලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක. අනිවාර්යෙන්ම මලක් පරාගණය වුණා කියන්නේ මේ මල හැලෙන්නේ නැහැ. දැන් මේක තමයි අර ලොකුවට මේ කරල විදිහට අපිට හැදෙන්නේ. මම ඔයාලට මේ කරල් ටිකකුත් පෙන්නන්නම්. එතකොට ඔයාලට මේක හොඳට තේරෙනවා.